හායි කොහොමද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගේන්නේ ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. බැදපු 3-5 ගෙදරදීම හදාගන්න ආකාරයයි. මේක ඉතින් ගොඩක් අයට ගොඩාක් වෙලාවට වටිනවා. අපි නම් අවුරුද්දේ සාමාන්‍යයෙන් ගෙදර හදාගත්තාම මාස 4කට විතර ඇති වෙන්න තමයි හදාගන්නේ. ඊට පස්සේ තමයි අපි ආයෙත් බඩු ගෙනල්ලා ආයෙ හදාගන්නේ. ඉතින් මම අද ඒ හදන ආකාරය අපේ ගෙදර 3-5 හදනකොට භාවිතා කරන කුළුබඩු වර්ග මම කියන්නම්. කොත්තමල්ලි, සූදුරු, මහදුරු, හාල් ටිකක්, පොල් ටිකක්, රම්පේ, කරපිංචා, අබ, උළුහල් සහ සුවඳ පහ කියන කුළුබඩු වර්ග තමයි භාවිතා කරන්නේ. මේවා බැද ගන්නකොට ගොඩාක් කියන්නේ ගොඩාක් කළු වෙනකම් බැද ගන්න එපා. රන්වන් පැහැ වගේ වෙනකොට ලිපෙන් බා ගන්න ඕනේ. ගොඩක් කර වෙන්න බැද ගන්නේ නැහැ. ටිකක් රන්වන් පාට වගේ වෙනකොට තමයි අපි බා ගන්න ඕනේ. නැත්තම් තිත්ත ගතියට එනවා. පොලුත් බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බැදගත්තු ඔක්කොම එකට දාගන්න ඕනේ. මාරම සුවඳයි ගේ පුරාම. ඊට පස්සේ අපි බ්ලෙන්ඩර් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. සුවඳ විතරක් නෙමෙයි රසත් එහෙමයි. කරිස් වලට දාපුවම මාරම රසයි. මේව හදන්න දන්න අයත් ඇති. මම කිව්වේ අපේ ගෙදර භාවිත කරන ආකාරයයි හදන ආකාරයයි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්. බයි. දන්න අයත් ඇති හදන්න. මේ වගේ හදලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්.